මේ දවස්වල ඔයාලා දකින්නද මෙන්න මේ වීඩියෝ එක සමාජ මාධ්‍යයට දාලා තිබ්බා එක පේජ් එකකින්. මෙන්න මේ වීඩියෝ එක ඔයාලා ඉස්සෙල්ලා චුට්ටක් බලලා ඉන්නකෝ. මේ වීඩියෝ එකේදී ඔයාලට පේනවනේ රතු එළිය පත් වෙලා තියෙද්දි පොලිස් නිලධාරීන් දෙන්නේ යතුරු පැදියෙන් ඉක්මනින් එතන යනවා. හරිද? එතකොට නීතිය හැමෝටම එකයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඇයි මෙයාලා නීතිය කඩ කරන්නේ කියලා. හරිද? ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක සාධාරණ දෙයක්. නමුත් ඔයාලා දන්නවද හදිසි රාජකාරී තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ බලතල සහ වගකීම් යටතේ කටයුතු කරන්න නීතියෙන් ආවරණයක් හම්බෙලා තිනවා පොලිස් නිලධාරීන්ට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුව බැලමට පේනවා ඇති මේ වීඩියෝ එකේදී මේ නිලධාරීන් දෙන්න ගිනි අවියක් අතේ තියාගෙන යන්නේ. එතකොට මේක දැකපමණින් ඔයාලට ජජ් කරන්න බෑ මෙයාලා මේ නීතිය කඩාගෙන මෙයාලගේ මොනවා හරි දෙයකට යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මේ පේජ් එකේ දැම්මේ මොන අදහසකින්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේකේ කමෙන්ට් වලට ගිහින් බලනකොට අපේ ලංකාවේ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා කියන එක හොඳට පේනවා. මොකද මේ පේජ් එකේ අයිතිකාරයාට හොඳටම බැනලා තිබ්බා. ඔබ නීතිය දන්නේ නැත්නම් කටවාගෙන හිටහන් කියලා වගේ ඔයගේ වචන දාලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේත් ඔයාලට හොඳට පේනවා ගිනි අවියක් නේ අතේ තියාගෙන යන්නේ. ඉතින් ගිනි අවියක් අතේ තියාගෙන පොලේ යනවා වෙන්නත් බෑ මේ රාලා හමිලා දෙන්න. ඉතින් ඒක නිසා මේකෙදි මට ඔයාලට කියන්න ඕනේ ඇත්තටම මේකට නීතියෙන් ආවරණයක් තියනවාද කියන එක. සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ එකක් ඔයාලා සමහර වීඩියෝ තියෙනවා ඔයාලා දකින්න නැති නේ. කියන්නේ තමන්ගේ ළමයින්ව පාසල් එක්කගෙන යන වීඩියෝ. එතකොට මේ කියන්නේ මාර්ග නීති කඩ කරලා ඒ වගේ පොලිස් නිලධාරීන්ගේ වීඩියෝ ඔයාලා දකින්න ඇති. අන්න ඒ දේවල් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ දේවල් නම් වැරදි තමයි. හරිද? ඒවා වැරදි. මොකද වැරද්දට වැරද්ද කියලා අපි කියන්න ඕනේ නේ. ඒක අපි පිළිගන්නත් ඕනේ. නමුත් ශ්‍රී ලංකා පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ විශේෂ වගකීමක් සහ බලතල පවරලා තියෙනවා නීතියෙන්. හදිසි අවස්ථාවක අපරාධ වැළැක්වීමට ඒ වගේම සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා විට එතකොට ජීවිතයක් බේරා ගැනීම හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයේදී සාමාන්‍යයෙන් මාර්ග නීති වලට අනුකූලව ගියොත් එහෙම මේ වගේ දෙයක් ඉක්මන් කරලා කරගන්න තියෙන අවස්ථාව මග ඇරෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිස් ආඥා පනත මගින් පොලිසියට නීතිය හා සාමය පවත්වාගෙන යාමේ වගකීම පවරලා තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා එකක් තියෙනවා. මෙන්න මේකෙදී අපරාධ වැළැක්වීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කියන දෙයට බලතල ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසියට. ඒ වගේම තමයි මෝටර් රථ වාහන නීතිය යටතේ හදිසි සේවා වාහන වලට විශේෂ සැලකිලි සහ ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. ඒ කියන්නේ ඇම්බියුලන්ස් වලට, පොලිසියේ රථ වාහන වලට, ඒ වගේම ෆයර් බ්‍රිගේඩ්ගේ වාහන වලට වගේ ඔයාලා දැකලා ඇතිනේ. ෆයර් බ්‍රිගේඩ්ගේ වාහනයක් යනකොට ඔයාලා කවදාවත් මොනවද කියන්නේ නැහැ මෙන්න මෙයා මාර්ග නීති කඩාගෙන ගියා කියලා. ඒ වගේම ඇම්බියුලන්ස් එකක් ගියත් කියන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පොලිස් නිලධාරීන් මොකක් කර රාජකාරියකට ගියොත් අන්න ඒකට මොකද අර සමස්තයක් වශයෙන් පොලිසියත් එක්ක පොලිසියට කියන්නේ දෝෂාරෝපණය එල්ල කරන මිනිස්සු කොට්ටාසේ වැඩිනේ. අන්න ඒක නිසා තමයි මේක තන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙයින් වෙන්න පුළුවන් දේ තමයි වැරදි දේවල් සමාජගත වෙන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා. මම මෙතනදී කියන්න හදන්නේ පොලිස් නිලධාරීන්ට කැමති විදිහට නීතිය කඩ කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ඔවුන්ට නීතිය අදාළයි. නමුත් මහජන ආරක්ෂාව වෙනුවෙන් හදිසි රාජකාරී ඉටු කරන අවස්ථාවලදී නීතියෙන් ලබා දුන්න බලතල සහ වගකීම් තියෙනවානේ. අන්නේ වගකීම් අනුව මෙයාලට කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. මේ වගේ වීඩියෝ අනිවාර්යයෙන්ම සමාජගත කරන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. වැරද්දක් මොකක් හරි තියෙන එකක් ඔයාලා සමාජගත කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒකට පොලිස් නිලධාරීන් විදියට අපිත් මොනවද කියන්නේ නැහැ. මොකද ඒ වැරද්ද නම් ඒක වැරද්දක් වෙන්න ඕනේ. නමුත් මේ වගේ දේවල් චුට්ටක් පළ කරන්න කලින් චුට්ටක් ඔයාලට හිතලා බලන්න අවස්ථාව තියෙනවානේ. මොකද වැරදි මතයක් ජනතාව අතරේ පැතිරෙන්න අවස්ථාව ඉඩකඩ වැඩි. ඉතින් ඔයාලට මේ ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම මේකත් ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන එක ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අපිවත් ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා.